ඔබේ ආදරණීයයන් වෙනුවෙන් උපන්දින සුබ පැතුම් විරිදු, සෙත් ප්‍රාර්ථනා විරිදු, පින් අනුමෝදනා විරිදු, අලංකාරව නිර්මාණය කරගන්න මේ දැක්වෙන දුරකථන අංකයෙන් WhatsApp හරහා සම්බන්ධ වෙන්න. ඔයා ගෑනුද පිරිමිද? දෙකෙන් මොක වුණත් මෙන්න මෙයා කියන කතාව පොඩ්ඩක් අහලා ඉමු. තප්පර කීපයයි අහලා ඉමු. හැම කොල්ලම එහෙම නැහැ කියන්න බෑ. හැම කොල්ලම එහෙම තමයි. කොල්ලම නරකයි. අනිවාර්යයෙන්ම කොල්ලකින ජාතියම නරකයි. ඊට වඩා හොඳයි කොල්ලෙක් හොයාගන්න උඩින් මේ වගේ බල්ලෙක් ඇති කරගන්න එක. කොල්ලන්ට බල්ලෝ කියන්නත් බෑ. ඊටත් පල්ලහැ. කොල්ලන්ට වඩා බල්ලෝ හොඳයි කියලා කියන්න බල්ලන් කොච්චර සැපදීලා ඇතිද හිතන්න කොල්ලන්ට බල්ලෝ කියන මෝඩ අමන හැතිරිය බල්ලෙක්ටද උඹ ජාතක උනේ කියලා කියපිය කොල්ලන්ට බල්ලෝ කියන අමන මෝඩ හැතිරිය බල්ලෙක්ටද උඹ ජාතක උනේ කියලා කියපිය ඊට වඩා හොඳයි කොල්ලෙක් හොයාගන්න උඩින් මේ වගේ බල්ලෙක් ඇති කරගන්න එක. කොල්ලන්ට බල්ලෝ කියන්නත් බෑ. ඊටත් පල්ලහැ. කොල්ලන්ට කෙල්ලෝ කැමතිවීම සොබා ධර්මය බල්ලන්ට කෙල්ලෝ ලව් කිරීම තමයි අරුමය කොල්ලන් මෙච්චර ඉන්න රටේ බල්ලා තුරුලය බල්ලන්ට ආස එක මේකිගේ සසරේ කරුමය කොල්ලන් මෙච්චර ඉන්න රටේ බල්ලා තුරුලය බල්ලන්ට ආස එක මේකිගේ සසරේ කරුමය හැම කොල්ලම එහෙම නැහැ කියන්න බෑ. හැම කොල්ලම එහෙම තමයි. කොල්ලම නරකයි. අනිවාර්යයෙන්ම කොල්ලකින ජාතියම නරකයි. කෙල්ලන් සිටියා යසෝදරා වගේ මේ ලොව කෙල්ලන් සිටියා විහාර මහදේවි වගේ තව කෙල්ලන් අතරේ සුසන්තිකා වාගේ ඇති ජව බැල්ලියෙක් සිටි බල්ලෙක්ගේ පස්ස ලොව ලොව කෙල්ලන් අතරේ සුසන්තිකා වාගේ ඇති ජව බැල්ලියෙක් සිටි බල්ලෙක්ගේ පස්ස ලොව ලොව ඊට වඩා හොඳයි කොල්ලෙක් හොයාගන්න උඩින් මේ වගේ බල්ලෙක් ඇති කරගන්න එක. කොල්ලන්ට බල්ලෝ කියන්නත් බෑ. ඊටත් පල්ලහැ. බල්ලන්ට ආස බව කිව්වම කෙලින් වෙයි මයිල් කොල්ලොත් ඉන්නවා හොඳටම හැකි ඩොගි ස්ටයිල් හරි හැටි කොල්ලෙක් හම්බ උනොත් ජවය ඇති ඩෙවිල් තැරි ගහයි බල්ලෝ එපා වෙලා නටන කල් තොවිල් හරි හැටි කොල්ලෙක් හම්බ උනොත් ජවය ඇති ඩෙවිල් තැරි ගහයි බල්ලෝ එපා වෙලා නටන කල් තොවිල් හැම කොල්ලම එහෙම නැහැ කියන්න බෑ. හැම කොල්ලම එහෙම තමයි. කොල්ලම නරකයි. අනිවාර්යයෙන්ම කොල්ලකින ජාතියම නරකයි. කෙල්ලන් සංහතියටම මේකි ජරාවකි ගඳ කෙල්ලන් මේකිට බැනලා දාපු කමෙන් තද තද බල්ලන් එක්කලා läගලා මැක්කෝ පිරි ඇති ඇඟේ කෙල්ලෙක්ම කොල්ලෝ ලං කරගන්නේවත් නෑ නගේ බල්ලන් එක්කලා läගලා මැක්කෝ පිරි ඇති ඇඟේ කෙල්ලෙක්ම කොල්ලෝ ලං කරගන්නේවත් නෑ නගේ ඊට වඩා හොඳයි කොල්ලෙක් හොයාගන්න උඩින් මේ වගේ බල්ලෙක් ඇති කරගන්න එක. කොල්ලන්ට බල්ලෝ කියන්නත් බෑ. ඊටත් පල්ලහැ. මේ කියන තරම් කොල්ලෝ නරකයිද? එතකොට කෙල්ලෝ මාර හොඳයිද? කෙල්ලොත් මාර හොඳ නෑ, කොල්ලොත් මාර හොඳ නෑ. ඔය දෙගොල්ලගෙම ඉන්නවා හොඳ සහ නරක මිනිස්සු. පිරිමි ගෑනු ගත්තම කවුද උසස් කවුද පහත් අපිට එහෙම කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. ගැහැණිය සහ පිරිමියා කියන දෙදෙනාම උතුම්. දෙදෙනාම හොඳයි. දෙදෙනාම ඇත්තටම මේ ලෝකේ පවත්වාගෙන යනකොට ගැහැණු පිරිමි කියන දෙකම තියෙන්න ඕන. එතකොට සම තැනක් හම්බ වෙනවද අරකද මේකද බයිලා වෙනයි. ඒකේ හම්බ වෙන්න ඕන නිසි තැන. කාන්තාවකට හම්බ වෙන්න ඕනේ නිසි තැන.
පිරිමියෙක්ට හම්බ වෙන්න ඕනේ නිසි තැන. ගෞරවය. කාන්තාවන්ට අපි ගරු කරනවා කියන එක නිකම්ම කියන්න දෙයක් නෑනේ. පිරිමින්ටත් කාන්තාවගේ ගෞරවය තියෙන තරමට අපි කාට හරි ගෞරවය කරන්නේ කොතෙක්ද එතෙක් අපිට ගෞරවය හම්බ වෙනවා. ඒ නිසා හැම වෙලාවෙම ඉන්න ඕනේ එතන. ඉතින් අර යසෝදරාවගේ ඉඳලා විහාරමහාදේවියගේ ඉඳලා සංගමිත්තාගේ ඉඳලා නේද අපේ සුසන්තිකා ජයසිංහගේ ඉඳලා මේ රටවල් ලෝකවල් ආදර්ශයට ගත්ත උතුම් කාන්තාවෝ ඉන්නවා. ඒ වගේ මේ කාන්තාවෝ අතරේ බල්ලොත් එක්ක ටිකක් ආසාව වැඩි කාන්තාවොත් ඉන්නවා. සමහර කාන්තාවෝ කෙල්ලොන්ට කැමති, සමහර කාන්තාවෝ බල්ලොන්ට කැමති. ඉතින් ඒවා එහෙම තමයි එක එකාගේ හැඟීම්. හැබැයි බල්ලොන්ට කැමති, ඩොගී ස්ටයිල් වලට කැමති කියලා මේ විදියට කොල්ලෝ මේ සියලු කොල්ලෝ මේ බල්ලොන්ට වඩා නරකයි කියලා මෙන්න මෙයා කියනවා. ඔයාලටත් මෙයාට කියන්න ගොඩාක් දේවල් ඇති. කමෙන්ට් එකක් විදියට දාලා යන්න. බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට.